සුබ දවසක්. අපි අද බලමු කෙනෙක්ගේ ලස්සන තීරණය වෙන 7 වෙනි කාරණාව සහ 8 වෙනි කාරණාව. ඔබ වැඩිපුර පිළිගත්තේ නැති වුණාට කන් දෙක කියන්නේ මූණක පෙනුම. ෆේස් ඇපියරන්ස් එකට ඉතාමත්ම වැදගත් සාධකයක්. සමහරු එකන් ගත්තොත් ගොඩාක් පළල් මූණට වඩා ඉදිරියට නෙරපු මෙහෙම ස්වභාවයක් තියෙනවා. සමහර කන් ඉතා කුඩා එහෙම නැත්නම් ගොඩක් පිටිපසට. එතකොට ඒ නිසා මුහුණේ ආකර්ෂණය වෙනස් වෙන්න පුළුවන්. ඒතර කෙලිම ඇස් යනවා හුදු කන් වෙත. ඉතින් ඒ නිසා බැලන්ස් ප්‍රොපෝෂනල් ears කියන එක ඉතාමත්ම වැදගත් මූණේ ලස්සනට. ඒ නිසා ඒවට විශේෂයෙන් ඇත්තටම ශල්‍ය කර්ම මගින් ඒව නිවැරදි කරන්න පුළුවන්. අපි 8 වෙනි කාරණා බැලුවොත් අපි කවුරුත් දන්න අපි කවුරුත් කෙනෙක් එක්ක කතා බහ කරනකොට කෙනෙක් දැක්කම මුලින්ම අපේ ඇස් යනවා ඔවුන්ගේ දෙතොලට. එතකොට ඒ දෙතොල සමහර අයගේ ඉතා සිහින් තුනි දෙතොල් තියෙන්නේ. එතකොට උඩුතොල විශේෂයෙන් කුඩා සිහින් වුණොත් ඒකට සාපේක්ෂව නහය විශාලව පේන්න නිසා මූණේ ආකර්ෂණීය බව අඩු වෙනවා. ඒතර යටිතොල විශාල වුණොත් නිකට කුඩා වෙලා පේනවා. ඒතර ඒ නිසා ඒවා අතර සමපාත බවක් නැතිවීම නිසා කෙනෙක්ගේ ඇස් කෙලින්ම මුහුණට වෙතට එල්ල වෙනකොටම ඔහුට ඒකේ යම් වෙනසක් එහෙම ආකර්ෂණීය බව අඩුවක් දැනෙනවා. ඉතින් වයසත් සමග ගොඩාක් වෙලාට මේ තොල්වල කොලජන් මුළු ශරීරෙම කොලජන් වල අඩුවීමක් වෙන නිසා තොල්නොත් සිහින් තොල් එන්න පුළුවන්. ඉතින් ඔඩුතල සිහින් තුනි තොලක් වුණොතින් වයස සාමාන්‍ය වයසට වඩා පේන්න ගන්නවා. ඒ වගේම ඔවුන් hina වෙනකොට තොල සම්පූර්ණයෙන්ම නොපෙනී යන්න පුළුවන්. ඇතුළට පෙරලිලා නොපෙනී යන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට hinaට ඔහුගේ උඩු විදුරුමා සම්පූර්ණයෙන් පේන්න පුළුවන්. එතකොට ඒකෙන් අවලස්සනක් තමයි මූණට එකතු වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් ඊටාත්ම දැන් නවීන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ෆිලර්ස් කියන ඒවායින් අපිට තොල් Tamanට අවශ්‍ය විදියට අවශ්‍ය හැඩයට අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්න පුළුවන්. ඊට එහා ගියහම ශල්‍ය කර්ම වගේ දේවල් වලිනුත් එහෙම දේවල් කරගන්න පුළුවන්. ඉතින් සුළු වෙනසක් කිරීමෙන් ඔබේ ආකර්ශනීය බව ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මේ දක්වා අපි කාරණා 8ක් කතා කරා. තව එක කාරණාවක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම ඔබට මම කියන්නම් සූදානමින් ඉන්න.